මට හොඳට දන්නවා. මට කැමතියි. මට හොඳට කැමතියි. අපේ නෝනාට තමයි හොඳට දන්නවා. අපේ නෝනාට හොඳට දන්නවා. සිංහල භාෂාවෙන් දන්නවා කියලා කියනකොට දෙමළ භාෂාවෙන් කියනවා පුතා තෙරියුම් කියලා කියනවා. හරි? තෙරියුම් කියලා කියනවා. දන්නවා කියනකොට තෙරියුම් කියලා කියනවා. කැමති කියලා කියනකොට හරි? කැමති කියනකොට අපි දෙමළ භාෂාවෙන් කියනවා විරුප්පම් කියලා කියනවා. හරි? විරුප්පම් කියලා කියනවා. දන්නවා තෙරියුම් කැමති විරුප්පම්. හරි? මම කියලා කියනකොට පැටියෝ මොකද්ද කියන්නේ? නාන් කියලා කියනවා. හරි? මම නාන්. රයිට්? නාන්. හරි? මට කියලා කියනකොට දෙමළ භාෂාවෙන් කතා කරනවා එනක කියලා. හරි? එනක. නාන් මම. රයිට්? නාන් මම. එනක මට. හරි? දැන් අපි සිංහල කතා කරනකොට මම දන්නවනේ ඔක කියන්නේ මම දන්නවා. රයිට්? මම දන්නවා. හරි? මම දන්නවා කියලානේ කියන්නේ. මට කැමතියි යන්නේ. රයිට්? එහෙම කියන්නේ නෑනේ. මම කැමතියි කියලා තමයි කියන්නේ. මම ඇත්තටම මේක ඔයාලට කියන්නේ ඉතින් මට ඇත්තටම කැමතියි. තෝ සිංහල දන්නෙත් නෑනේ කියලායි කියන්නේ. මට කැමතියි මට දන්නවා කියන්නේ නෑනේ සිංහල කතා කරනකොට. මම කැමතියි ඔයාට. මම දන්නවා හොඳට. මම දෙමළ දන්නවා. රයිට්? මම කැමතියි මම දන්නවා. හැබැයි ගොඩක් වෙලාවට සිංහල පිළිබඳ ලොකු දැනුමක් නැති මුස්ලිම් අය තමිල් අය කතා කරනකොට හොඳට කන් දීලා අහගෙන ඉන්න. එයාලා කොහොමද කතා කරන්නේ? මට දන්නවා මාත්‍යා හොඳට මට හොඳට දන්නවා. රයිට්? මට හොඳට දන්නවා. මට කැමතියි මට හොඳට කැමතියි. අපේ නෝනාට තමයි හොඳට දන්නවා. අපේ නෝනාට හොඳට දන්නවා කියනවා. රයිට්? අපේ නෝනාට හොඳට කැමතියි. එහෙම තමයි කියන්නේ. එයාලා ගොඩක් වෙලාවට කියන්නේ සිංහල කතා කරනකොට මට දන්නවා මට කැමතියි කියලා. ඇයි එහෙම කියන්නේ? හොඳට මතක තියාගන්න දෙමළ භාෂාවෙන් දන්නවා කියනකොට තෙරියුම් කියලා කියනවා. කැමති කියනකොට විරුප්පම් කියලා කියනවා. තමිල් කතා කරනකොට වාක්‍යයක අවසානෙට මේ තෙරියුම් සහ විරුප්පම් දන්නවා සහ කැමති කියලා තිබ්බොත් කිසිම හේතුවක් මත සර්වනාමයක් හැටියට මම කියන එක භාවිතා කරන්නේ නැහැ. මට කැමති මට දන්නවා කියලා තමයි කියන්නේ. කියන්නේ එනක විරුප්පම් එනක තෙරියුම් කියලා තමයි කියන්නේ. මට දන්නවා මට කැමති කියලා තමයි තමිල් විදියට කතා කරන්නේ. එතකොට සිංහල පිළිබඳ ලොකු දැනුමක් නැති අය කෙලින්ම ට්‍රාන්ස්ලේට් කරනවා අර දෙමළ වාක්‍ය ටික. එතකොට එයාලා සිංහල කතා කරද්දී මට දන්නවා මාත්‍යා මට කැමතියි කියලා කියනවා. රයිට්? එහෙනම් ඔයා මතක තියාගන්න ඕනි සිංහල කතා කරද්දී මම දන්නවා මම කැමතියි කියවට දෙමළ කතා කරනකොට තමිල් වලින් කතා කරනකොට මට දන්නවා මට කැමතියි කියලා තමයි කියන්නේ. රයිට්?